ආයිබෝවන් ළමයි හැමෝටම පුතේ අපි මේ දවස් ටිකේ සාකච්ඡා කරගෙන ඉන්නේ ඔයගොල්ලෝගේ 12 වසර ඉතිහාසය වලට අදාළව ලංකා ඉතිහාසයට අදාළව දෙවෙනි පාඩම තමයි අපි සාකච්ඡා කර ඉන්නේ. මොකද්ද දෙවෙනි පාඩම? ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ලංකාවේ ඉතිහාසය හැදෑරීමට මොන වගේ විදිහටද බලපෑවේ? ඔන්න ඒ කාරණා සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. අපි එතකොට කතා කරද්දී කිව්වා මේ ලංකාවේ භූගෝලීය පිහිටීම අපි ප්‍රධාන ආකාර දෙකක් යටතේ වෙන් කරගත්තා බාහිර පිහිටීම සහ අභ්‍යන්තර පිහිටීම කියලා. අපි බාහිර පිහිටීම යටතේ ප්‍රධාන කරුණු තුනක් ගැන කතා කරනවානේ. මාතෘකා තුනක් ගැන කතා කරනවානේ. මොකක්ද? එකක් තමයි ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීම. දෙවෙනි එක තමයි ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම. තුන්වෙනි එක තමයි ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පෙර අප්‍රදේශික වෙළඳ සංදිස්ථානික පිහිටා තිබීම. ඔන්න ඒ කාරණා තුන ගැන තමයි අපි මේ බාහිර පිහිටීම යටතේ මුලින්ම සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපි ගිය සති ටිකේ සාකච්ඡා කරා මේ ශ්‍රී ලංකාවේ බාහිර පිහිටීම යටතේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීම නිසා ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ලංකාවේ ඉතිහාසය ගොඩ නැගීමට මොන වගේ විදිහට මේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීම බලපෑවේ කොහොමද කියලා අපේ ගිය සති ටිකේ සාකච්ඡා කරා. අපි ඒ අනුව ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීම හින්දා ලංකාවට ඇතිවෙච්ච දේශපාලන බලපෑම් ගැන කතා කරා. ආර්ථික බලපෑම් ගැන කතා කරා, සමාජ හා සංස්කෘතික බලපෑම් ගැන සාකච්ඡා කරා. එහෙනම් අද අපිට තියෙන්නේ කතා කරන්න බහුල පිටීම යටතේ කතා කරන්න තියෙන දෙවන විෂය එකක් කොටස දෙවන මාතෘකාව මොකක්ද? ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසා මොන වගේ බලපෑම් ලංකාවට වුණාද කියලා තමයි අද අපිට එහෙනම් සාකච්ඡා කරලා බලන්න තියෙන්නේ. හරිනේ? පැහැදිලිනේ? එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද? අපේ දෙවන ඒකක දෙවන කොටස තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකක්ද? ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම. හරිද? වෙන්ව පිහිටීම. ඔන්න ඔය ගැන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඒ අර්ථය අපිට කතා කරන්න තියෙනවා මොනවද? ඒ අර්ථෙත් අපිට දේශපාලන කරුණු බලන්න තියෙනවා. දේශපාලන බලපෑම් මොන වගේ විදිහටද උනේ? ආර්ථික බලපෑම් මොන වගේ විදිහටද උනේ? ඊට අමතරව සමාජ හා සංස්කෘතික බලපෑම්. සමාජ හා සංස්කෘතික බලපෑම් මොන වගේ විදිහටද උනේ කියලා අද අපිට එහෙනම් සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිනේ? පුතේ කට්ටියම ගාව ටියුට් ටික තියෙනවා. හරි කට්ටියම ගාව ටියුට් ටික තියෙනවා. අපි එහෙනම් ටියුට් ටිකත් එක්ක වැඩේ සාකච්ඡා කරගෙන යන්න. අවශ්‍ය කරුණු වෙලාවෙදි මම බෝඩ් එක අරන් පැහැදිලි කරන්න. අපි අනික් කරුණු ටියුට් එකේ ඔක්කොම විස්තර තියෙනවා. ඒ විස්තර ටිකක් දාගෙන අවශ්‍ය ඒවා හයිලයිට් කරගෙන අවශ්‍ය ටික ලියාගෙන අපි එහෙනම් වැඩ ටික කරගෙන යන්න. හරි. පුතේ මම එහෙනම් ෂෙයා කරන්නම් ඔයගොල්ලොන් එක්ක ටියුට් එක. හරි. හරි පුතේ. පුතේ එතකොට අපි අද බලන්නේ දෙවෙනි ඒකකයේනේ. හරිද? ඒ කියන්නේ ලංකාවේ බාහිර පිහිටීම යටතේ අද අපිට කතා කරන්න තියෙන්නේ ඒකේ දෙවෙනි විෂය එක කොටස තමයි කතා කරන්න තියෙන්නේ. දෙවෙනි මාතෘකාව තමයි කතා කරන්න තියෙන්නේ. හරි. මම පැහැදිලි කරගෙන යන්නම් වැඩේ. හරිද? මම පැහැදිලි කරගෙන යන්නම් වැඩේ. අවශ්‍ය කරුණු ටික අපි ලියාගෙන යන්න. අවශ්‍ය කරුණු වෙලාවදී මම බෝඩ් එකක් ගන්නම්. හරි. පුතේ මේ අපි ගිය සතියේ එතකොට සාකච්ඡා කරේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටීමේ හින්දා මොන වගේ බලපෑම් වුණාද කියලානේ. අද එතකොට කතා කරන්න තියෙන්නේ ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම හින්දා. හරි. ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම හින්දා ලංකාවට මොන වගේ බලපෑම් වුණේද කියලා තමයි අද අපි සාකච්ඡා කරලා බලන්නේ. හරි. පුතේ මුලින්ම තියෙනවා පොඩි හැඳින්වීමක් තියෙනවා. පට මුහුදු තීරයකින් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසා ලංකා ඉතිහාසය කෙරෙහි සුවිශේෂී අයුරින් ඒක බලපාලා තියෙනවා. දේශපාලන ක්‍රමය, කලා ශිල්ප, සාහිත්‍ය හරි අපටම ආවේනික රටාවකට යනුව ඒක හැදිලා තියෙනවා. එමෙන්ම ඉපරණ යුගවල සිටම ලංකාව මුළු ලෝකයේ කීර්තිමත් රටක් බවට පත් වූයේද ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා
ස්වාධීන රටක් වෙලා තිබ්බ නිසා. ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා ලංකාවට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වූ අවස්ථාද තියෙනවා. විදේශ ආක්‍රමණ වලට ලක්වීම, බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට ලක්වීම වගේ කරුණු ඔන්න නිර්තුන් විදියට තියෙනවා. හරි. පුතේ මෙහෙමනේ වෙන්නේ. හරි. දැන් ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් තියෙන්නේ. හැබැයි ලංකාව ඉන්දියාව කියන එකට සම්බන්ධ වෙලා නැහැනේ. ලංකාව ඉන්දියාවෙන් වෙන්ව තමයි පිහිටන්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඉතිහාසය හදාරනකොට සාමාන්‍යයෙන් ඉතිහාසය හදාරනකොට අපි කියන කතාවක් තමයි ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් තිබුණත් ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මම පොඩ්ඩක් බෝඩ් එක ගන්නම් ආයෙ පාරක්. හරිද? පොඩ්ඩක් ගන්නම් බෝඩ් එක. එතකොට පොඩ්ඩක් ඇඳලාම පැහැදිලි කරන්න ඒක ඔයගොල්ලන්ට. හරි. මම පොඩ්ඩක් ඇඳලාම පැහැදිලි කරන්නම්. පුතේ අපි ගත්තොත් එහෙම ලංකාව තියෙනවනේ. ලංකාවත් එක්කනේ මේ ඉන්දියාව තියෙන්නේ. හරි. පුතේ ලංකාවත් එක්ක ඉන්දියාව තියෙනකොට අපි සාමාන්‍යයෙන් කියනවා මේ ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තියෙන්නේ මොකෙන්ද? මෙතන තියෙනවා සමුද්‍ර සංධිය. මොකද්ද? පෝක් සමුද්‍ර සංධියනේ. එතකොට ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තියෙන්නේ මේ පෝක් සමුද්‍ර සංධිය. හරි. අපි සාමාන්‍යයෙන් කියනවා මෙතන ලංකාවේ මේ හරිය මන්නාරම තියෙනවා. ඉන්දියාවේ රාමේශ්වරම් වල ඉඳලා හරිද? ලංකාවේ මන්නාරමට කිලෝමීටර් 32ක් විතර පටු මුහුදු තීරයක් තියෙනවා. එතකොට මේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් තිබුණා ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. නිකන් හරි මේ ලංකාව ඉන්දියාවට කිට්ටු වෙලා තිබ්බනම් එහෙම අද වෙනකොට සමහරක් වෙලාවට ලංකාව කියලා කියන්නේ ඉන්දියාවෙම ප්‍රාන්තයක් වෙන්නත් තිබ්බා. මොකද අපි දැන් මේ ලංකාව තව මේ ලං වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කිලෝමීටර් 32ක් නෙමෙයි. තවත් මේක ළඟින් තිබ්බනම් එහෙම අපි හිතමු නිකන් කිලෝමීටර් 2ක් 3ක් වගේ තමයි තියෙන්නේ. අන්න ඒ වගේ තිබ්බනම් එහෙම සමහරක් වෙලාවට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නත් තිබ්බා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කාලේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් තිබුණා. ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තියෙන හින්දා මොකද උනේ? ඔන්න අර ලංකාව ඉතිහාසයේ හැඩගැසෙන්න මොකක්ද ඒක දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික විදිහට බලපානවා. හරිනේ? අපි එහෙනම් බලමු මම ටියුට් එකත් එක්ක ඒ ටික සාකච්ඡා කරලා. හරි. පුතේ පළවෙනි කාරණාව වෙන්නේ මොකක්ද? ලංකාව ස්වාධීන රටක් ලෙස බිහිවීම. හරි. පුතේ මේ ලංකාව ස්වාධීන රටක් ලෙස බිහි වෙනවනේ මේ ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව වෙන් වෙලා තිබ්බ හින්දා. හරි. අපි සාමාන්‍යයෙන් කියනවා ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් තමයි තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා තියෙන හින්දා මොකද වෙන්නේ? ලංකාව අලුත් රටක් විදිහට ස්වාධීන වෙනවා. හරි. මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලා වින්ග පැහැදිලි කරද්දී නිකන් හරි ලංකාව ඉන්දියාවට කිට්ටු වෙලා තිබ්බනම් සමහරක් වෙලාවට ලංකාව කියලා රටක් නැහැ. එහෙනම් ලංකාව කියන රට සමහරක් වෙලාවට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්න තිබ්බා. හැබැයි ලංකාව ඉන්දියාවෙන් වෙන් වෙලා වෙනම රටක් විදිහට තියෙන හින්දා අපි මොකද කරන්නේ? අපේ රටට වෙනම ස්වාධීනතාවයක් තියෙනවා, වෙනම ස්වෛරීභාවයක් තියෙනවා, වෙනම නමක් තියෙනවා. අපි ඒ නම භාවිතා කරලා ලෝක ඉදිරියේ පෙනී ඉන්නවා. හරි. එතකොට අපිට කියන්න පුළුවන් පළවෙනිම කාරණාව තමයි මොකක්ද? ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම හින්දා මොකද උනේ? ඔන්න ලංකාව ස්වාධීන රටක් විදිහට නැගී සිටිනවා. හරි. පුතේ අපි ඒක පොඩ්ඩක් ඒකත්ම මෙහිම ලියාගමු ඈ. හරි. මෙහෙම ලියාගමු කරුණ. එතකොට මේක මෙහිම දාගන්න පුළුවන්. අපි මෙහෙම දාගමු. හරිනේ? හරි. ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවෙන් වෙන් වී ලංකාව ඉන්දියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස ලංකාව ඉන්දියාවෙන් වෙන් වී
ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩ නැගී ඇත. ගොඩ නැගී ඇත. ගොඩ නැගී ඇත. ඒ අනුව ඒ අනුව ඉන්දියාවට එල්ල වූ දේශපාලන බලපෑම් ඉන්දියාවට එල්ල වූ දේශපාලන බලපෑම් ලංකාවට ලංකාවට එල්ල වූයේ නැත. ලංකාවට එල්ල වූයේ නැත. හරිනේ. පුතේ මම ඔක තව චුට්ටක් පැහැදිලි කරන්නම්. හරිද? මම මේ කියන ඒවා ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ අදහසින් නිකන් අයිඩියා එක ගන්න. එතකොට ඒක විස්තර කරන්නයි තියෙන්නේ. හරිද? දැන් අපිට තව ටිකක් මම මේ අන්තිම කාරණා මොකද්ද කිව්වේ? අර ඉන්දියාවට එල්ල වෙච්ච බලපෑම් ලංකාවට එල්ල වුණේ නැහැලු. මොකක්ද ඒ කතාව? පුතේ සාමාන්‍යයෙන් අපි ඔය ඉන්දියන් ඉතිහාසය කරද්දී ඒ ටික බලමු. ඉන්දියාවට විවිධාකාරයේ ආක්‍රමණ එල්ල වෙලා තියෙනවනේ. ජනප්‍රියම ආක්‍රමණය තමයි මෑත කාලීනව ඉන්දියාවට මූගල්වරු පහර දුන්නා. හරිද? ඉන්දියාවේ තිබ්බනේ මූගල් අධිරාජ්‍යයක්. මතක ඇති ඔයගලන්ට අර ශාහජාන්ලා එහෙම අක්බර් රජතුමා ශාහජාන් ටච් මහල් එහෙම ඇදුවේ. ඒ ඔක්කොම කට්ටිය මූගල් පරම්පරාවේ අයනේ. එතකොට මූගල්වරු එහෙම මේ ඔය අරාබ් මේ සාමාන්‍යයෙන් ඔය ඉන්දියාවට ඔය දුර්ග මාර්ග හරහා තමයි ඉන්දියාවට ඇතුල් වෙන්නේ. ඉන්දියාවට ඇතුල් වෙලා මොකද කරන්නේ මේ මූගල්වරු ඉන්දියාව තුල මූගල් අධිරාජ්‍යයක් නිර්මාණය කරනවා. හරි. ඒ මුගල් අධිරාජ්‍යය සාමාන්‍යයෙන් උතුරු ඉන්දියාවේ ඉඳන් සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාව කිට්ටු ආසන්න වගේ වෙනකන් එනවා මේ මුගල් අධිරාජ්‍යය. සාමාන්‍යයෙන් මහා අක්බර් රජතුමාගේ කාලේ වෙනකොට මුගල් අධිරාජ්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන්න ගන්නවා. හරි. එතකොට මුගල් අධිරාජ්‍යයට අර එල්ල වෙච්ච සාමාන්‍යයෙන් අපි කියන්නේ මොනවද මුස්ලිම් ආක්‍රමණ වගේ දේවල් ලංකාවට සාමාන්‍යයෙන් එල්ල වුණේ නැහැ. හරිද? මොකද ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිටීමේ ඉඳ සාමාන්‍යයෙන් ඉන්දියාවට එල්ල වෙච්ච බලපෑම් වගේ දේවල් ලංකාවට ඒ ආකාරයෙන්ම බලපෑවේ නෙමෙයි. හැබැයි ලංකාවට බලපෑම් එල්ල වුණා ඉන්දියාවේ තියෙන දකුණු ඉන්දියා රාජ්‍යයන් වලින්. හැබැයි සාමාන්‍යයෙන් අර ඉන්දියාවට බලපෑම් එල්ල කරනා වගේ හරිද? ඉන්දියාවට බලපෑම් එල්ල වෙච්ච වගේ ආක්‍රමණවලට ලංකාව එහෙම මුහුණ දුන්නේ නැහැ. හරි. එතකොට ඔන්න ඕක තමයි ඒ කාරණාවෙන් කියන්නේ ලංකාව ස්වාධීන රටක් ලෙස බිහි වුණා මේ ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා. හරි. දෙවෙනි කාරණාව පුතේ දෙවෙනි කාරණාව තමයි ලංකාවටම ආවේනික වූ පරිපාලන රටාවක් බිහිවීම කියන එක. මොකක්ද ඔය කියන්නේ? ලංකාවටම ආවේනික වූ පරිපාලන රටාවක් කියලා කියන්නේ. හරි. පුතේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාව ප්‍රධාන වශයෙන්ම වෙන් වෙලා තිබ්බා උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව කියලා වෙන් වෙලා තිබ්බා. හරි. සාමාන්‍යයෙන් හරි. සාමාන්‍යයෙන් උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව කියලා ඉන්දියාව ප්‍රධාන වශයෙන්
ලංකාව ගත්තොත් එහෙම ලංකාව භූගෝලීය වශයෙන් වෙන් වෙලා තිබ්බනේ වෙන් කරලා තිබ්බනේ කොටස් වලට. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරය තියෙන රට මැද්දේනේ. මධ්‍යම කඳුකරේ රට මැද්දේ තියෙනකොට සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරෙන් පල්ලෙහා කොටස. හරි. අපි ගත්තොත් එහෙම මම නිකන් ඇදලා පෙන්නන්නම් මෙතන. හරිද? අපි දා ගන්නවා නිකන් ලංකාව වගේ අඳිනවා. නිකන් අඳිමුක එකක්. හරි. අපි සාමාන්‍ය ලංකාව ඔහොම ඇන්දොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ මැද්දේ හරියනේ මේ මධ්‍යම කඳුකරේ තියෙන්නේ. හරිද? එතකොට මේ මධ්‍යම කඳුකරය වෙන් කළා එක පැත්තකින් මොකක්ද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ පැත්තේ තියෙන වියලි කලාපයනේ. මේ පැත්තේ තියෙන වියලි කලාපය. එතකොට මේ වියලි කලාපය ඊට අමතරව පල්ලෙහෙන් තියෙන මොකද? මෙන්න මේ හරිය ලංකාවේ දකුණු ප්‍රදේශයේ තියෙනවනේ. හරිද? මේ පැත්තෙන් තියෙන ලංකාවේ දකුණු කොටසනේ. එතකොට ඒක වෙන් කළේ මොකෙන්ද මේ මධ්‍යම කඳුකරේ? ඉස්සර කාලයේ සාමාන්‍යයෙන් කොහොමද ලංකාව බෙදලා තිබ්බා වෙනම පරිපාලන ඒකකයක් විදිහට එක පැත්තකින් අපි ගත්තොත් මේ රතු පාටින් මාක් කරලා තියෙන හරිය අපි සාමාන්‍යයෙන් කෝ පිහිටි රට කියලා. ඊට අමතරව රට මැද්දේ ටිකට අපි සාමාන්‍යයෙන් කියන මලය කඳුකරේ කියලා. ඊට අමතරව යට ටිකට කියන අපි සාමාන්‍යයෙන් රුහුණ කියලා කියනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ලංකාව ඔන්න ඔය වගේ විදිහට තමයි මුල් කාලේ බෙදලා තිබ්බේ. හරි. ඊට අමතරව ගත්තොත් මම තව එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරිද? මේ විදිහට ගමුකෝ අපි. හරි. අපි ලංකාව ගත්තොත් එහෙම හරි. ලංකාවට වෙනම පරිපාලන ක්‍රමයක් තිබුණා කියලා කියන්නේ මෙන්න මේ නිසා. හරි. රට මැද්දෙන් තියනවා මෙහෙම මොකක්ද? අභ්‍යන්තර කඳුකරේ තියෙනවා. අපි නිකන් දාගමුකෝ කඳුකරේ කියලා. හරි. කඳුකරේ තියෙනවා මැද්දේ. ඔය කඳුකරේටම අපි සාමාන්‍යයෙන් ඉස්සර කාලේ කිව්වේ මොකද්ද? මලය රට. හරි. එතකොට කඳුකරේ තාලට පොඩි කරමු. ඔන්න ඔය පැත්තේ තියෙනවා. ඊට අමතරව මේ පැත්තේ මෙන්න මේ ප්‍රදේශي. ඔන්න ඔය ප්‍රදේශයට අපි සාමාන්‍යයෙන් කියව මොකද? පිහිටි රට. හරි. යට ටිකට සාමාන්‍යයෙන් කියව මොකද? රුහුණ කියලා. ඔන්න ඔය වගේ වෙන් කරගත්තානේ. ඊට අමතරව මතක ඇති සාමාන්‍යයෙන් ලංකාව බෙදපු ප්‍රධානම ක්‍රමය තමයි මොකද? රුහුණු පිහිටි මායා කියන එක. අපි ඒකනේ ත්‍රිසිංහලය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මම මලේ කඳුකරේ මකන්න. හරි. රුහුණු පිහිටි මායා විදිහට බෙදලා තිබ්බේ කොහොමද කියලා බලමුකෝ. හරි. එක පැත්තකින් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රදේශයක් සාමාන්‍යයෙන් අයිති වෙලා තිබ්බා මොකක්ද? පිහිටි රටට. මෙන්න මේ වගේ ප්‍රදේශයක් ඔන්න ඔහම අයිති වෙලා තිබ්බා මොකද? මායා රටට. අපි ගමුකෝ මේ පැත්ත දාගමු මායා. මේ පැත්ත පිහිටි. මේ පැත්ත රුහුණු. එතකොට ඔය මායා රටේ දේශ සීමාවයි ප්‍රාදේශීය සීමාවයි රුහුණු රටේ ප්‍රාදේශීය සීමාවයි මේ පිහිටි රටේ ප්‍රාදේශීය සීමාවයි ඔක්කොම කැපෙන තැනක් තියෙනවා. හරි. ඔය කැපෙන තැන ඉස්සර කාලේ විදිහට ගත්තොත් එහෙම ඔතන පන්සලක් ඉදි කරලා තියෙනවා. දැනුත් ඒ පන්සල තියෙනවා බලන්න. ඒක තමයි මොකක්ද? ත්‍රිසිංහලාරාමේ. ත්‍රිසිංහලාරාමේ. හරි. වර්තමානයේ ගත්තොත් එහෙම මේ ත්‍රිසිංහලාරාමේ එහෙම නැත්නම් මේ රුහුණු පිහිටි මායා කියන අර බෝඩර්ස් තුනම කැපෙන තැන තියෙන වර්තමාන නගරය වෙන්නේ මොකක්ද? කටුගස්තොට නගරය. කටුගස්තොට. හරිද? මහනුවර පැත්තේ පොඩක් පහු කරලා යනකොට තියෙනවා මහනුවර පැත්තේ නම් මාතලේ පැත්තට යනකොට කටුගස්තොට කියලා නගරයක්. ඒ කටුගස්තොට නගරයේ තමයි ඉස්සරම මේ ත්‍රිසිංහලාරාමී කියලා පන්සල නිර්මාණය කළේ. ඒ නගරය හරහා තමයි මෙන්න මේ බෝඩර්ස් ටික ඔක්කොම කැපිලා තියෙන්නේ. හරි. එතකොට මුල්ම කාලේ ගත්තොත් එහෙම ලංකාව බෙදලා තිබ්බා කොහොමද? රුහුණු වශයෙන් සහ පිහිටි වශයෙන් වෙන් කරලා තිබ්බා. හරි. ඊට අමතරව ආයේ ටික කාලයක් යනකොට ලංකාව රුහුණු පිහිටි මායා කියලා වෙන් කරන්න ගත්තා. ඊට පස්සේ පොළොන්නරු යුගය වෙනකොට පිහිටි රට කියලා තිබ්බා. 8000 රට කියලා තිබ්බා. 12000 රට කියලා තිබ්බා. ඊට අමතරව ගත්තොත් දක්ෂිණ දේශය කියලා තිබ්බා. ඔන්න වගේ වෙන් කරන්නත් ගත්තා. එතකොට අර ඉන්දියාවේ නොතිබිච්ච විදිහට ලංකාවේ මේ ප්‍රාදේශීය බෙදීම් වගේ දේවල් වෙනස් වෙන්න ගත්තා. හරි. සාමාන්‍යයෙන් අපි ඔයත් එක්ක මෙන්න එකක් තමයි සාමාන්‍ය ලංකාවේ අගරජතුමා. හරි. ඒ කියන්නේ ප්‍රධාන පාලකයා මහරජතුමා සාමාන්‍යයෙන් අනුරාධපුර යුගයේ ගත්තොත් එමේ පිහිටි රටේ තමයි ඉන්නේ. හරි.
ඊළඟට සාමාන්‍ය ඊළඟට රජ වෙන්න ඉන්න එක්කෙනා මේ රුහුණු රටේ ඉන්නවා. හරි. පසු කාලීනව ගත්තාම මොකද උනේ? ලංකාවේ නිර්මාණය වෙන්න ගත්ත පරිපාලන ක්‍රමයක් මහරජතුමා ඉන්නවා. ඊට පස්සේ මාපා කියලා කෙනෙක් ඉන්නවා, ඈපා කියලා කෙනෙක් ඉන්නවා. හරි. මම පැත්තකින් මේ පැත්තෙන් දාගන්න මුලින්ම ඉන්නවා කවුද? මහරජු. එයා තමයි ප්‍රධානි. ඊට අමතරව තව කවුද හිටියේ? මාපා කියලා කෙනෙක් හිටියා. ඊට අමතරව ඈපා කියලා කෙනෙක් හිටියා. හරි. සාමාන්‍යයෙන් අපි කියන්නේ රජතුමා ඉන්නේ පිහිටි රටේ, ඊළඟට මාපා ඉන්නේ මායාදේශේ. තමයි මාපා ඉන්නේ. ඈපා කියන කෙනා ඉන්නේ රුහුණු රටේ. මෙතනනේ මහරජතුමා ඉන්නේ. ඊළඟට රජ වෙන්න ඉන්න කෙනා තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ යුව රජු තමයි. හරි. යුව රජු තමයි මෙතන ඉන්නේ මාපවක. ඊළඟට රජ වෙන්න ඉන්න කෙනා තමයි මෙතන ඉන්නේ. හරි. නිකන් හරි අපි හිතමු රජා මැරෙනවා. රජා මැරුණට පස්සේ මොකද වෙන්නේ? යුව රජතුමා විදිහට හිටපු කෙනා මහරජු භාවයට පත් වෙනවා. මෙතන හිටපු ඈපා මොකද වෙන්නේ? මාපා වෙනවා. මෙතෙන්ට අලුතෙන් එක්කෙනෙක් එනවා. හරිද? ඔන්න ඔය වගේ විදිහට තමයි ලංකාවේ උඩට පරිපාලන ක්‍රමය හැදිලා තිබ්බේ. ඒ පරිපාලන ක්‍රමයත් එක්කම තමයි අර භූගෝලීය බෙදීමත් එක්කම තමයි ලංකාවේ මේ නිලතල වගේ ක්‍රමයකොත් බෙදලා ගිහිලා තිබ්බේ. හැබැයි ඉන්දියාවේ සාමාන්‍යයෙන් එහෙම ක්‍රමයක් තිබ්බේ නෑ ළමයි. මේ ක්‍රමය සාමාන්‍ය ලංකාවටම ආවේනික විදිහට නිර්මාණය වෙච්ච නිලතල ක්‍රමයක්. හරි. ඒක වෙන් උනේ අර භූගෝලීය පිහිටීම අනුව නිර්මාණය වෙච්ච ප්‍රදේශات එක්කම තමයි මේ නිලතල ක්‍රමයක් නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපි එහෙනම් ඒ කාරණාව දාගමු මෙහෙම. හරි. පුතේ අපි ඒක ලියාගමු මෙහෙම. ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමෙන් පසු ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමෙන් පසු ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමෙන් පසු ඉන්දියාවේ ක්‍රමයට ගැලපෙන ලෙස ඉන්දියාවේ ක්‍රමයට ගැලපෙන ලෙස ඉන්දියාවේ ක්‍රමයට ගැලපෙන ලෙස ඉන්දියාවේ ක්‍රමයට ගැලපෙන ලෙස පාලන ක්‍රමයක් ඇති වුවත් ඉන්දියාවේ ක්‍රමයට ගැලපෙන ලෙස පාලන ක්‍රමයක් ඇති වුවත් පාලන ක්‍රමයක් ඇති වුවත් පසුව ලංකාවේ භෞතික පිහිටීම අනුව ලංකාවේ භෞතික පිහිටීම අනුව ලංකාවේ භෞතික පිහිටීම අනුව මෙරටට ගැලපෙන පාලන ක්‍රමයක් මෙරටට ගැලපෙන පාලන ක්‍රමයක් බිහිවිය මෙරටට ගැලපෙන පාලන ක්‍රමයක් බිහිවිය ඒ අනුව මුල් අවස්ථාවේදී ලංකාව කොටස් දෙකකට බෙදා ඒ අනුව මුල් අවස්ථාවේදී ලංකාව කොටස් දෙකකට බෙදා එනම් රජරට හා රුහුණු රට
එනම් රජරට හා රුහුණු රට ලෙස පාලනය කර ඇත. ලෙස පාලනය කර ඇත. රජරට හා රුහුණු රට ලෙස පාලනය කර ඇත. රජරට හා රුහුණු රට ලෙස පාලනය කර ඇත. ඉන්පසුව රුහුණු පිහිටි මායා ලෙස රුහුණු පිහිටි මායා ලෙස රුහුණු පිහිටි මායා ලෙස රුහුණු පිහිටි මායා ලෙස ත්‍රිසිංහලයට අනුව ත්‍රිසිංහලයට අනුව ත්‍රිසිංහලයට අනුව ත්‍රිසිංහලයට අනුව ලංකාව පාලනය කර ඇත. ලංකාව පාලනය කර ඇත. ත්‍රිසිංහලයට අනුව ලංකාව පාලනය කර ඇත. එහිදී පිහිටි රටේ මහරජුද 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 මායා ප්‍රදේශයේ නැත්නම් මායා රටේ මායා රටේ මාපාද මායා රටේ මාපාද මායා රටේ මාපාද ඒක නමින්ම හොයාගන්න පුළුවන් ළමයි මාපානේ මා කියද්දි මාපා මායා රට හරි මායා රටේ මාපාද රුහුණු රටේ ඈපාද රුහුණු රටේ ඈපාද ඔය පුතේ මාපා කියලා කෙටියෙන් කියුවට ඕකේ තේරුම වෙන්නේ මහාදිපාද කියන නම. ඈපා කියලා කියන්නේ ආදිපාද කියන නම. හරි. එහෙම තමයි යන්නේ. සාමාන්‍ය අපි කියන්නේ ලේසියට මාපා සහ ඈපා කියලා. හරි. එතකොට රුහුණු රටේ ඈපා විසින්ද පාලනය කර ඇත. පාලනය කර ඇත. පාලනය කර ඇත. මීට අමතරව ප්‍රාදේශීය බෙදීම්ද තිබී ඇත. ප්‍රාදේශීය බෙදීම්ද තිබී ඇත. ප්‍රාදේශීය බෙදීම්ද තිබී ඇත. පුතේ අපි ඔය ප්‍රාදේශීය බෙදීම් වලට ඕනනම් උදාහරණ කීපයක් දාගමු. අපි උදාහරණ ගත්තොත් එහෙම ජනපද රට ගම හරිද? ඉස්සර ගම කියන එකට කියන්නේ ග්‍රාම කියලානේ. හරිද? ජනපද රට ග්‍රාම ඔය රට කිව්වහම දැන් නම් අපිට තියෙන්නේ මුළු රටම කියලා. හැබැයි ඉස්සර කාලේ තිබිලා තියෙන රට කියලා පොඩි කෑලි. හරිද? තව තිබිලා තියෙන පස්ස කියලාත් තිබිලා තියෙනවා. හරිද? උත්තර පස්ස, දක්ෂිණ පස්ස එහෙමත් තිබිලා තියෙනවා. පස්ස කිව්වහම මතක් වෙන්නේ ශරීර අවයවනේ. හැබැයි එහෙම එකක් නෙමෙයි. ප්‍රදේශයටත් ඔය පස්ස කියන නම භාවිතා කරලා තියෙනවා. හරි. එතකොට ඕනනම් ඒවට උදාහරණ දාගන්න පුළුවන් ප්‍රාදේශීය බෙදීම් වලට ජනපද රට පස්ස ගම හරි. ඔන්න ඕවා. සාමාන්‍යයෙන් ඉස්සර කාලේ එහෙම රට පාලනය කරපු කෙනා එහෙම රටේ මහත්තයා කියලා ඉඳලා තියෙනවා.
රට් ලදු කියලා ඉඳලා තියෙනවා. ගම පාලනය කරාට ගම් ලද්දන් කියලා ඉඳලා තියෙනවා. හරි. ඊට අමතරව ගම් 10ක හිටපු කට්ටියට අපි කියනවා දසගම් මෙත්තන් කියලා. ඔන්න ඔය වගේ තනතුරු තිබිලා තියෙනවා. වැව් පද්ධතියක් එහෙම බාර විදිහේ කට්ටියට අපි කියනවා පරුමකවරු කියලා. හරි. ඒ අනුව ලංකාවේ ඒ ප්‍රාදේශීය බෙදීම් අනුව පරිපාලන රටාව අනුව ඒ තනතුරුත් තිබිලා තියෙනවා. හරිනේ. හරි. අපි යනවා ඊළඟ කොටසට. පුතේ තුන්වෙනි කාරණාව වෙන්නේ බමුණන් වෙනුවට භික්ෂූන් වහන්සේලා උපදේශකයින් වීමනි. පුතේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඉන්දියාවේ හිටියේ කවුද බමුණෝනේ. ඉන්දියාවේ අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ චතුර්වර්ණ ගත්තාම බ්‍රාහ්මණ හිටියා, ශාස්ත්‍රීය හිටියා, වෛශ්‍ය හිටියා, ශුද්‍ර හිටියා. බ්‍රාහ්මණ කියලා කියන්නේ බමුණු. ශාස්ත්‍රීයයන් කියලා කියන්නේ කාටද? රජ පරම්පරාවේ අයට. වෛශ්‍ය කියලා කියන්නේ වෙලෙන්දොන්ට. ශුද්‍ර කියලා කියන්නේ කාටද? දාසයොන්ට. ඔහොමනේ තිබ්බේ. එතකොට චතුර්වර්ණවල ඉහළින් හිටියේ කවුද? බමුණු. එතකොට බමුණන්ගේ තියෙන ප්‍රධානම කාර්යභාරය උනේ එකක් තමයි ආගම ඉගැන්වීම කියන එකයි මේ රජපෞලේ ඉන්න කට්ටියට අවවාද උපදෙස් ලබා දීමයි. හරි. එතකොට බමුණ මොකද කරේ? එක පැත්තකින් ආගම උගන්වන ගමන් රජපෞලට, ඒ කියන්නේ රජතුමාට උපදෙස් දුන්නේ කවුද? බමුණු. එතකොට ওই පොරෝහිත කියන වචනේ එන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ තමයි පුරෝහිත ගොල්ලෝ හිටියේ. පුරෝහිත කෙනෙක් උනේ බමුණෙක්නේ. හරි. එතකොට බමුණෝ තමයි සාමාන්‍යයෙන් ඉන්දියාව තුල රජතුමාට උපදෙස් දුන්නේ. මතක ඇති අර මෞර්ය අධිරාජ්‍යය ගත්තාම ඔයගොල්ලෝ අර අධිරාජ ධර්මාශෝක එහෙම බලලා තියෙනවා නම් ඒකේ ඉන්නවා කවුද? කෞටිල්‍ය. කෞටිල්‍ය කියලා කියන්නේ බමුණෙක්නේ. එතකොට කෞටිල්‍ය කියන කෙනා මුල්ම අවස්ථාවේ කාටද? චන්ද්‍රගුප්ත මෞර්යයට මේ රාජ්‍ය සභාවේ හිටපු කවුද? පොරෝහිතය උනේ. ඊට අමතරව බින්දුසාර. බින්දුසාර කියලා කියන්නේ චන්ද්‍රගුප්ත මෞර්යගේ පුතා. බින්දුසාරගේ පොරෝහිතය වුණේ කෞටිල්‍ය. ඊට අමතරව අශෝකයේ කාලේ වෙනකොටත් අශෝකටත් ළමා කාලේදී මේ කෞටිල්‍ය උදව් කරලා තියෙනවා. හරිද? එහෙම බලනකොට සාමාන්‍යයෙන් මේ බමුණු තමයි ඉන්දියාවේ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම රජතුමාට උපදෙස් දීලා තියෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම වෙලා නැහැ. ලංකාවේ මුල් කාලේ අපි ගත්තොත් එහෙම පණ්ඩුකාභය රජතුමාට ඒ කියන්නේ සාමාන්‍ය ශිල්ප ශාස්ත්‍රයේම ලබලා දුන්නේ පණ්ඩුල බ්‍රාහ්මණය. හැබැයි ලංකාවට බුදුදහම පැමිණීමත් එක්ක මොකද වුනේ? අර බමුණන්ට තියෙන සමාජ තත්ත්වය නැති වෙලා ගියා. භික්ෂුන් වහන්සේලා තමයි ලංකාවේ ඉන්න කාර්ද රජවරුන්ට අවවාද උපදෙස් ලබා දෙන්න ගත්තේ. හොඳම උදාහරණය තමයි අපි ගත්තොත් එහෙම දුටුගැමුණු රජතුමාට. දුටුගැමුණු රජතුමාට ගත්තොත් එහෙම දුටුගැමුණු රජතුමාට අවවාද උපදෙස් වගේ දේවල් ලබලා දීලා තියෙනවා ඒ කාලේ සිතුල් පව් එහෙම හිටපු භික්ෂුන් වහන්සේලා. හරි. සිතුල් පව් හිටපු භික්ෂුන් වහන්සේලා එහෙම අවවාද උපදෙස් ලබලා දීලා තියෙනවා කාටද? දුටුගැමුණු රජතුමාට. ඊට අමතරව ගත්තොත් එහෙම වලගම්බා රජතුමා. වලගම්බා රජතුමාට උපදෙස් ලබලා තියෙන්නේ කුපික්කල කියන හාමුදුරුවෝ. කුපික්කල මහතිස්ස කියන හාමුදුරුවෝ තමයි උපදෙස් ලබලා දීලා තියෙන්නේ. ජනප්‍රිය උදාහරණය කවුද? දේවානම්පියතිස්ස. දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ අවවාද උපදෙස් ලබලා දීලා තියෙනවා. හරි. එතකොට අපිට පැහැදිලි ලංකාවේ ඉන්න රජතුමාට අවවාද උපදෙස් ලබලා දීලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා තමයි අවවාද උපදෙස් වගේ දේවල් ලබලා දීලා තියෙන්නේ. හැබැයි ඉන්දියාවේ හිමුනේ නෑ. ඉන්දියාවේ හිටියේ කවුද? භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ඉන්දියාවේ හිටියේ කවුද? බමුණෝ තමයි හිටියේ රජතුමාට උපදෙස් ලබා දෙන්න. හැබැයි ලංකාවේ ඒ බමුණු සම්ප්‍රදාය අයින් වෙලා ලංකාවේ මොකද වෙන්නේ? භික්ෂුන් වහන්සේලා තමයි අවවාද උපදෙස් ලබලා දෙන්නේ. හරි. පුතේ අපි ඒ කරුණ මෙහෙම ලියාගමු. අපි ඒක මෙහෙම ලියාගමු. ඉන්දියාව තුල ඉන්දියාව තුල ඉන්දියාව තුල රජුට උපදෙස් ලබා දීම සඳහා ඉන්දියාව තුල රජුට උපදෙස් ලබා දීම සඳහා ඉන්දියාව තුල රජුට උපදෙස් ලබා දීම සඳහා බමුණන් සිටියත් බමුණන් සිටියත් බමුණන් සිටියත් බමුණන් සිටියත් ලංකාවට බුදුදහම ලැබීමත් සමග ලංකාවට බුදුදහම ලැබීමත් සමග ලංකාවට බුදුදහම ලැබීමත් සමග
මෙරට රජවරුන්ට මෙරට රජවරුන්ට අවවාද උපදෙස් ලබා දී ඇත්තේ මෙරට රජවරුන්ට අවවාද උපදෙස් ලබා දී ඇත්තේ භික්ෂූන් වහන්සේලා විසිනි. භික්ෂූන් වහන්සේලා විසිනි. භික්ෂූන් වහන්සේලා විසිනි. උදාහරණ ලෙස ඉන්දියාවේ මෞර්ය රාජ සභාව තුළ ඉන්දියාවේ මෞර්ය රාජ සභාව තුළ කෞටිල්‍ය වැනි බමුණන් ඉන්දියාවේ මෞර්ය රාජ සභාව තුළ කෞටිල්‍ය වැනි බමුණන් රජුට උපදෙස් ලබා දුන්නද ලංකාව තුළ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුටද කුපික්කල මහාතිස්ස හිමි වලගම්බා රජුටද අවවාද උපදෙස් ලබා දී ඇත. හරි. ඒක එච්චරයි පුතේ තියෙන්නේ. හරි. අපි බලමු ඊළඟ කාරණාව. රජකම උරුම වීමේ නව සම්ප්‍රදායක් මෙරට ආරම්භ වීම. පුතේ සාමාන්‍යයෙන් ඔය රජකම උරුම වීමේ සම්ප්‍රදාය කියලා කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් ලංකාවේ රජකම උරුම වෙච්ච ප්‍රධාන ආකාර කීපයක් තියෙනවනේ. අපි ගත්තොත් එහෙම පළවෙනි ක්‍රමය තමයි වැඩිමහල් සහෝදරයගෙන් පස්සේ බාල සහෝදරයට රජකම ලැබුණා. එහෙම නැත්නම් තාත්තගෙන් පස්සේ පුතාට රජකම ලැබුණා. අපි ඉන්දීය සම්ප්‍රදාය ගත්තොත් එහෙම පුතේ වැඩි වශයෙන්ම ඉන්දියාව තුළ තාත්තගෙන් පස්සේ පුතාට තමයි රජකම හම්බ වෙලා තියෙන්නේ. අර සහෝදරයන්ට එහෙම රජකමක් හම්බ වෙලා නැහැ. පුතාට හොඳට මතක ඇති අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෞර්ය අධිරාජ්‍යයට කලින් අපි ගත්තොත් එහෙම අපි යම්කෝ ගෙලින්ම බුද්ධ කාලීන ಭಾರತයට ගත්තොත් එහෙම අපි ගත්තොත් කිඹුල්ලත් නුවර රජතුමා වුණේ කවුද? සුද්ධෝදන රජතුමානේ. එතකොට සුද්ධෝදන රජතුමාට තම සහෝදරයෝ හිටියා. කවුද? අමිතෝදන, දෝතෝදන, මිතෝදන ඔන්න ඔයගේ නම් වලින් තියෙන සහෝදරයෝ හිටියා. හැබැයි රජකම දෙන්න හැදුවේ කවුද? සුද්ධෝදන රජතුමා. තමන්ගේ පුතා වෙච්ච සිද්ධාර්ථ කුමාරට රජකම දෙන්න හැදුවේ. හරි. තව එකක් මතක ඇති මගධේ ගත්තොත් එහෙම මගධේ හිටියේ කවුද? බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා මොකද කරේ? තමන්ගේ පුතා වෙච්ච අජාසත් රජතුමා රජකම දුන්නේ. හරි. මෞර්ය අධිරාජ්‍යයට ගියාම මෞර්ය අධිරාජ්‍යයේ චන්ද්‍රගුප්ත මෞර්ය තමන්ගේ පුතා වෙච්ච බින්දුසාරට රජකම දුන්නා. බින්දුසාර මොකද උනේ? තමන්ගේ පුතෙක් වෙච්ච අශෝකට රජකම දුන්නා. ඔන්න ඔය වගේ විදියට සාමාන්‍යයෙන් අර තාත්තගෙන් පස්සේ පුතාට තමයි ඉන්දියාව තුළ වැඩි වශයෙන්ම රජකම ගියේ. හැබැයි ලංකාව තුළ එහෙම සම්ප්‍රදායක් තිබුණා. හැබැයි අර සහෝදරයා කියන චරිතයම අමතක කරේ නැහැ. හරි. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම රජකම ලැබිච්ච ආකාර ගත්තොත් එහෙම වැඩිමහල් සහෝදරයෙක්ගෙන් පස්සේ බාල සහෝදරයට රජකම හම්බුණා. එහෙම නැත්නම් තාත්තගෙන් පස්සේ පුතාට රජකම හම්බුණා. මම උදාහරණ කියන්නම්.
අපි වැඩිමහල් සහෝදරයෙක්ගෙන් පස්සේ බාල සහෝදරයට ගත්තොත් එහෙම හොඳම උදාහරණයක් තමයි දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ එයාගේ සහෝදරයා වෙච්ච උත්තිය රජු වුණා. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ එයාගේ සහෝදරයා වෙච්ච සද්ධාතිස්ස රජු වුණා. ඊට අමතරව ගත්තොත් ජෙට්ටතිස්ස රජතුමාගෙන් පස්සේ එයාගේ සහෝදරයා වෙච්ච මහසෙන් රජතුමා රජකමට පත් වුණා. හරි. එතකොට ලංකාවේ මේ සහෝදරයා කියන චරිතය අයින් කරලා නැහැ. සහෝදරයට රජකම දුන්නා. හරි. අනිත් එක තමයි මොකද්ද? පියාගෙන් පස්සේ පුතාටත් රජකම ලැබුණා. හරි. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මොනවද? වසව රජතුමාගෙන් පස්සේ වංගනාසික තිස්සට රජකම හම්බ වුණා. වසවගෙන් පස්සේ වංගනාසික තිස්සට රජකම හම්බ වුණා. ඊට අමතරව ගත්තොත් එහෙම තව මොනවද උදාහරණ? පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ මුටසීවට රජකම හම්බ වුණා. එතකොට ලංකාවේ තාත්තගෙන් පස්සේ පුතාට රජකම හම්බ වෙච්ච අවස්ථා තියෙනවා. හරි. ඊට අමතරව තව මොනවද ලංකාවේ තිබ්බ රාජුරුමය ලැබිච්ච ක්‍රම? මතක ඇති ගම්පොළ යුගයේදී රජතුමාගේ සහෝදරියගේ පුතාටත් රජකම ලැබිලා තියෙනවා. රජතුමාගේ සහෝදරියගේ පුතාට, ඒ කියන්නේ රජතුමාට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් එයාගේ පුතාට රජකම දීපු අවස්ථාවක් තියෙනවා. හොඳම උදාහරණය තමයි ගම්පොළ රජ වෙන තුන්වන වික්‍රමබාහු කියන කෙනා. හරි. එයා සහෝදරියගේ පුතෙක් විදිහට තමයි රජකමටපත් වෙන්නේ. හරි. ඊට අමතරව ගත්තොත් මහනුවරගේට ආවම නායක්කර වංශයේ කොහොමද රජකම වරුන්නේ? රජුගේ බිසවගේ සහෝදරයාට. එතකොට ලංකාව ගත්තාම ලංකාවේ රාජුරුමේ ලැබිච්ච ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඊට අමතරව තවත් ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙක තමයි තාත්තගෙන් පස්සේ පුතාට හම්බ වුණා. වැඩිමහල් සහෝදරයෙක්ගෙන් පස්සේ බාල සහෝදරයට හම්බ වුණා. එහෙම නැත්නම් රජතුමාගේ සහෝදරියගේ පුතාට හම්බ වුණා. එහෙම නැත්නම් මොකක්ද? රජුගේ සහෝදරියගේ පුතාට අපි සාමාන්‍යයෙන් රජුගේ සහෝදරියගේ පුතාට හම්බ වුණා. එහෙම නැත්නම් එතුමාගේ බිසවගේ සහෝදරයාට මොනවද සාමාන්‍යයෙන් රජකම හම්බ වෙන්න ගත්තා. හරි. මම ආයි කියන්නම්. සාමාන්‍යයෙන් ලංකාවේ රජකම උරුම වීමේ සම්ප්‍රදායන් ගත්තාම ප්‍රධාන ආකාර හතරක්. එකක් තමයි මොකක්ද? රජතුමාගේ අපි ගත්තොත් එහෙම වැඩිමහල් සහෝදරයට රජකම හම්බ වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම රජතුමාගේ පුතාට රජකම හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගම්පොළ යුගයට ගියාම රජතුමාගේ සහෝදරියගේ පුතාට රජකම හම්බ වෙලා තියෙනවා. මහනුවර යුගයට ගියාම ගත්තොත් එහෙම නායක්කර වංශය තුල රජතුමාගේ බිසවගේ සහෝදරයාට රජකම හම්බ වෙලා තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය ලංකාවේ රජකම ලැබිච්ච ක්‍රම අර ඉන්දියාවේ ක්‍රමයට වඩා වෙනස් වෙලා තියෙනවා. හරි. අපි එහෙනම් ඒක දාගමු මෙහෙම පුතේ. හරි. හරි. මෙහෙම ලියාගමු අපි ඒක. මෙහෙම ලියාගමු. ඉන්දියාව තුල ඉන්දියාව තුල ඉන්දියාව තුල රජකම හිමිවීමේ ඉන්දියාව තුල රජකම හිමිවීමේ ඉන්දියාව තුල රජකම හිමිවීමේ ප්‍රධානතම ක්‍රමය වූයේ ප්‍රධානතම ක්‍රමය වූයේ ප්‍රධානතම ක්‍රමය වූයේ ප්‍රධානතම ක්‍රමය වූයේ රජුගේ පුතාට රජකම ලැබීමයි. රජුගේ පුතාට රජකම ලැබීමයි. රජුගේ පුතාට රජකම ලැබීමයි. නමුත් ලංකාව තුල නමුත් ලංකාව තුල නමුත් ලංකාව තුල එම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් එම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් එම සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් පියාගෙන් පසු පුතාට පියාගෙන් පසු පුතාට වැඩිමහල් සහෝදරයාගෙන් පසු බාල සහෝදරයාට වැඩිමහල් සහෝදරයාගෙන් පසු බාල සහෝදරයාට වැඩිමහල් සහෝදරයාගෙන් පසු බාල සහෝදරයාට
රජුගේ සහෝදරියගේ පුතාට රජුගේ සහෝදරියගේ පුතාට රජුගේ සහෝදරියගේ පුතාට රජුගේ බිසවගේ සහෝදරයාට රජුගේ බිසවගේ සහෝදරයාට රජුගේ බිසවගේ සහෝදරයාට රජකම ලැබී ඇත රජකම ලැබී ඇත රජකම ලැබී ඇත මීට අමතරව මීට අමතරව රජකම ලැබී ඇත මීට අමතරව මීට අමතරව දළදා වහන්සේගේ අයිතිය තිබීමද දළදා වහන්සේගේ අයිතිය තිබීමද දළදා වහන්සේගේ අයිතිය තිබීමද රජවීමට රජවීමට අවශ්‍ය සාධකයක් විය. දළදා වහන්සේගේ අයිතිය තිබීමද රජවීමට අවශ්‍ය සාධකයක් විය. රජවීමට අවශ්‍ය සාධකයක් විය. හරි. පුතේ ඔය ඒ හින්දානේ සාමාන්‍යයෙන් ඔය දඹදිව යාපෝව කුරුණෑගල ගම්පල කෝට්ටේ මහනුවර වගේ රාජධානි මාරු වෙනකොට දළදා වහන්සේත් අරගෙන යන්නේ. ඔයගොල්ලෝ දඹදිව ගිහිලා තියෙනවා නම් දඹදිවියේ තියෙන දළදා මාලිගාව. අපි ගියොත් එහෙම යාපහුවට ගියොත් යාපහුවේ තියෙන දළදා මාලිගාව. හරිද? එතකොට ලංකාවේ රාජධානි මාරු වෙනකොට රජා මොකද කළේ? දළදා වහන්සේ අරගෙනත් යනවා. මොකද දළදා වහන්සේගේ අයිතිය අනිවාර්යෙන්ම ඕනේ එයාට රාජ්‍යත්වය තහවුරු කරගන්න. මතක ඇතිනේ පළවෙනි නිලධර්ම සූරිය රජතුමා එහෙම මහනුවර පළවෙනි නිලධර්ම සූරිය රජතුමා මොකද කරේ? දළදා වහන්සේගේ අයිතිය ලබා ගන්න ඒ ආර දෙල්ගමු විහාරයේ හංගලා තිබ්බ දළදා වහන්සේ මහනුවරට අරන් ඇවිල්ලා මහනුවර දළදා මාලිගාවක් හදලා ඒකේ තැන්පත් කරනවා. ආයෙ ගත්තොත් එහෙම අපි බලමු. පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ගත්තාම එයාගේ කාලේ පළවෙනි පරාක්‍රම බාහු පොළොන්නරුවේ රජ වෙනවා. හැබැයි සුගලා දේවිය කියන කෙනා මොකද කරන්නේ? දළදා වහන්සේ එයා ගාව තියාගෙන රජතුමාට විරුද්ධව යුද්ධ කරන්න එනවා. මේ වෙලාවෙත් මොකද උනේ? පළවෙනි පරාක්‍රම බාහු රජතුමාට සිද්ධ වුණා තමන්ගේ සේනාව අරගෙන ගිහිල්ලා අර සුගලා දේවියව පරාජයට පත් කරන්න. හරි. පරාජයට පත් කරලා තමයි දළදා වහන්සේගේ අයිතිය ලබා ගත්තේ. හරි. එතකොට දළදා වහන්සේගේ අයිතිය තියෙන්නත් ඕනේ ලංකාවේ රජකම නැත්නම් රාජ්‍යත්වය තහවුරු කරගන්න. හරි. ඊළඟ කාරණා. ඉන්දියාවට එල්ල වූ ආක්‍රමණවලට ලංකාව මුහුණ නොදීම. පුතේ මං ඉස්සෙල්ලා කිව්වා ලංකාව සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් වෙන්න පිහිටලා තියෙන හින්දා ඉන්දියාවට මොන ආකාරයේ අර බාහිර බලපෑම් ආවට අපි ගත්තොත් එහෙම ඉන්දියාවට විඩාකාරයේ බාහිර බලපෑම් ආව අපි ගත්තොත් කයිබර් දුර්ගයේ බෝලාන් දුර්ගයේ ඔන්නෝ හරහා ඉන්දියාවට බලපෑම් ආවා. හරි. හැබැයි ඉන්දියාවට එල්ල වෙච්ච දරුණු ආකාරයේ බලපෑම් ආක්‍රමණ වගේ දේවල් වලින් ලංකාව බේරුණා. ඒකට හේතු වුණේ ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා. හරි. ඒක පොඩි කාරණාවක් තමයි අපි මේක මෙහෙම ලියාගමු. හරි. වරින් වර ඉන්දියාවට වරින් වර ඉන්දියාවට දුර්ග මාර්ග හරහා වරින් වර ඉන්දියාවට දුර්ග මාර්ග හරහා බලපෑම් එල්ල වුවත් ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා ඉන්දියාවට එල්ල වූ ප්‍රබල බලපෑම් වලින් ලංකාව නිදහස් විය. එසේම
ඉන්දියාවේ අධිරාජ්‍ය නිර්මාණය කළ රජවරුන්ට ඉන්දියාවේ අධිරාජ්‍ය නිර්මාණය කළ රජවරුන්ට ඉන්දියාවේ අධිරාජ්‍ය නිර්මාණය කළ රජවරුන්ට ලංකාවේ ලංකාවේ සිය ආක්‍රමණ පැතිරවීමට ලංකාවේ සිය ආක්‍රමණ පැතිරවීමට නොහැකි වූයේද ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසාය. ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසාය. ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසාය. හරි. පුතේ දේශපාලන කරුණු තියෙන ඔච්චරයි. හරිද? අපි දේශපාලන කරුණු වලට තමයි සාකච්ඡා කරේ මොකක්ද? එකක් තමයි ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා ලංකාව ස්වාධීන රටක් ලෙස බිහිවීම ගැන කතා කරා. ලංකාවටම ආවේනික පරිපාලන රටාවක් බිහි වුණා කියලා කිව්වා. බමුණන් එනකොට ලංකාවේ භික්ෂුන් වහන්සේලා උපදේශකයෝ වුණා කියලා කිව්වා. රජකම උරුම වීමේ නව සම්ප්‍රදායක් මෙරට ආරම්භ වුණා කියලා කිව්වා. ඉන්දියාවට එල්ල වෙච්ච ආක්‍රමණවලට ලංකාව මුහුණ නොදීම කියන කාරණා ගැන තමයි ඔන්න අපි දේශපාලන කරුණු වශයෙන් කතා කරේ. හරි. පුතේ දැන් තියෙන ආර්ථික කරුණු ගැන කතා කරන්න. පුතේ ආර්ථික කරුණු වල තියෙන පළවෙනි එක තමයි ලංකාවේ අතිශේෂ්ඨ වාරි කර්මාන්තයක් පිහිවීම. පුතේ දැන් ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටුවත් ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා ලංකාවේ කෘෂිකාර්මික ආර්ථික රටාව වෙනස්ම ආකාරයකට තමයි නිර්මාණය වෙන්න ගත්තේ. අපි සාමාන්‍යයෙන් කියනවා ලංකාවේ ගොවිතැන් කටයුතු වගේ දේවල් තිබුණනේ. හරිද? මොකද ලංකාව ජනාවාස වෙවුනේ අවුරුදු 1,25,000කට කලින්නේ. එතකොට ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමයක් තිබුණා. කෘෂිකාර්මික රටාවක් තිබුණා. හැබැයි ආර්යයන් ලංකාවට පැමිණිලා මේ ආර්යයන් ලංකාවේ ගංගා නිම්න මුල් කරගෙන ජනාවාස පිහිටුවීමත් එක්ක ලංකාවේ කෘෂිකර්මාන්තයට අර ඉන්දියාවේ බලපෑම ලැබුණා. හරි. හැබැයි සාමාන්‍යයෙන් ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු කරනකොට ඉන්දියාවේ ඉන්න ගොවියෝ ගංගාවල තියෙන වතුර අහස් දියේ කියන්නේ වර්ෂාවයි තියෙන වතුර තමයි සාමාන්‍යයෙන් වැඩි වශයෙන් පාවිච්චි කරන්න ගත්තේ. හැබැයි ලංකාව තුල කෘෂිකාර්මික ආර්ථික රටාවක් නිර්මාණය වෙනකොට ලංකාවේ මොකද උනේ? ඒකට ගැළපෙන මොනවද? වාරි කර්මාන්තයන් නිර්මාණය වෙන්න ගත්තා. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා ලංකාවේ වැව් හැදුවනේ. අපි ගත්තොත් එහෙම ලංකාවේ වැවක තියෙන අංග මොනවද? බිසෝ කොටුව, සලපනාව, එහෙම නැත්නම් රළපනාව, ඊළඟට අපි ගත්තොත් සොරව්ව, වැව් බැම්ම, ඇතුළුවාන, පිටවාන වගේ වාරි තාක්ෂණික අංගත් එක්ක විශිෂ්ට වාරි කර්මාන්තයක් ලංකාවේ නිර්මාණය වෙන්න ගත්තා. හැබැයි ඉන්දියාවේ ඒ තරම් ලොකු වාරි කර්මාන්තයක් තිබෙන්නේ නෑනේ. මතක ඇති අර වංකනාසික තිස්ස රජතුමාගේ එහෙම කාලෙදී ලංකාවෙන් කවුද සිංහලයෝ ඒ කියන්නේ වාරි තාක්ෂණික දැනුම තියෙන කට්ටිය මිනිස්සු තරුණයෝ 24000ක් අරගෙන 12000ක් අරන් ගිහිලා තියෙනවා කොහෙද ඉන්දියාවට. එතකොට ගජබෞරතුමා මොකද කළේ? ආපහු ඉන්දියාවට ගිහිල්ලා ඒ 12000යි දෙමළ තරුණයෝ 12000කුයි ඔක්කොම 24000ක් අරගෙන තමයි ලංකාවට ආවේ. එතකොට ලංකාවේ තියෙන මේ විශිෂ්ට වාරි තාක්ෂණය ලංකාවට විතරක්ම ආවේනික වෙච්ච හින්දා තමයි ලංකාවෙන් මේ වැව් හදන්න පුළුවන් මිනිස්සු ඒ කාලේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා ලංකාවට ඉන්දියාවෙන් ලැබුණා කෘෂිකාර්මික බලපෑම. හරි. හැබැයි ලංකාවට ගැලපෙන විදිහට කෘෂිකාර්මික ආර්ථික රටාවක් නිර්මාණය කරගත්තා. ඒක නිර්මාණය කරගත්තේ මෙන්න මේ විශිෂ්ට වාරි තාක්ෂණයත් එක්කම තමයි නිර්මාණය කරගත්තේ. හරි. පුතේ අපි ඒක තාම මෙහෙම දාගමු අපි. හරි. ඒක තාම මෙහෙම ලියමු. ලංකාවේ ආර්ය ජනාවාස ගංගා අසල පිහිටුවා ගැනීමේ අරමුණ වූයේ ගංගා අසල පිහිටුවා ගැනීමේ අරමුණ වූයේ ගංගාවල ජලය වාරි කටයුතු සඳහා
වාරි කටයුතු සඳහා යොදාගෙන එම ජලය කෘෂිකර්මාන්තයට යොදා ගැනීමයි. එසේම මුල් කාලයේ අහස් දිය එහෙම නැත්නම් වර්ෂා ජලය අහස් දිය වරණ ඇතුළේ ඕනම් දාගන්න වර්ෂා ජලය වගා කටයුතු වලට යොදාගෙන ඇත. අහස් දිය එහෙම නැත්නම් වර්ෂා ජලය වගා කටයුතු වලට යොදාගෙන ඇත. නමුත් ලංකාවේ වියලි කලාපය තුල ජලය හිඟ නිසා වාරි මාර්ග පද්ධතියක් ගොඩනගා ඇත. ඒ අනුව වැව් බැඳ ජලය එක්රැස් කර ඇත. බිසෝ කොටුව වැනි වාරි තාක්ෂණික අංග වෙනත් කිසිදු රටක දැකිය නොහැක. හරි. පුතේ එතකොට ඔන්න ලංකාව ඉන්දියාවට ආසන්නයෙන් පිහිටියත් ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා ඔන්න ලංකාවට ලැබිලා තියෙනවා මොනවද? වෙනම ආකාරයේ කෘෂිකාර්මික ආර්ථික රටාවක්. ඒ කෘෂිකාර්මික ආර්ථික රටාව වාරි තාක්ෂණයත් එක්ක බැඳිච්ච ගැළපිච්ච වාරි තාක්ෂණික කෘෂිකාර්මික ආර්ථික රටාවක් තමයි එතකොට ලංකාවේ තිබුණේ. හරි. අපි යන්නම එහෙනම් සමාජීය හා සංස්කෘතික බලපෑම් වලට බලමු. පුතේ පළවෙනි සමාජ හා සංස්කෘතික බලපෑම තමයි සිංහල භාෂාව කතා කරමින් සිංහල ජාතිය ලෙස අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම. ශ්‍රී ලංකාවේ මුල් ආර්ය ජනාවාස ආරම්භ කළ ආර්යයන් ඉන්දියාවේ භාවිතා කළ භාෂාව අතහැර දමා සිංහල බස කතා කරන සිංහල ජාතිය බවට පත්වීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීමයි. පුතේ ලංකාවට ඉන්දියාවෙන් එනවා ආර්යෝ. හරිද? අපි ගත්තොත් විජය ඇතුළු පිරිස ආවා, පණ්ඩුවාසදේව ඇතුළු පිරිස ආවා, ඊට පස්සේ මදුරා කුමරිය ඇතුළු පිරිස ආවා, බද්දකච්චානා කුමාරිකාව ඇතුළු පිරිස ආවා, බද්දකච්චානාගේ සහෝදරයෝ ආවා. මේ කොච්චර කට්ටිය ආවා ලංකාවේ ඉන්න කට්ටිය ලංකාවට ආවේනික භාෂාවක් කතා කරන්න ගත්තේ. ඉන්දියාවේ තියෙන දෙමළ භාෂාවවත් හින්දි භාෂාවවත් නෙමෙයි අපේ කට්ටිය කතා කරේ. හරිද? එතකොට අපේ කට්ටිය සිංහල භාෂාව සිංහල ජාතිය විදිහට අපේ කට්ටිය වෙනම භාෂාවක් කතා කරන්න ගත්තා. ඒක උනේ කොහොමද? ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම නිසා. හරි. එතකොට ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීමින්ද අපේ කට්ටිය ශ්‍රී නැත්නම් අර සිංහල හරිද? නැත්නම් සිංහල ජාතිය සිංහල භාෂාව කියන විදිහට තමයි තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න ගත්තේ. හරි. දෙවෙනි කාරණාව ඉන්දීය කුල ක්‍රමයට වඩා වෙනස් කුල ක්‍රමයක් මෙරට ඇතිවීම. ආර්යයන් ලංකාවට හඳුන්වා දුන් ඉන්දීය කුල ක්‍රමය ලංකාවේ විකාශනය වූයේ ඉන්දීය ක්‍රමයට වඩා වෙනස් ලංකාවට ආවේනික ක්‍රමයකටය. ඉන්දියාවේ කුලය තීරණය වූයේ ඒ පුද්ගලයා විසින් ලංකාවේ කුලය තීරණය වූයේ ඒ පුද්ගලයා විසින් කරන ලද රැකියාව පදනම් කරගෙනය. පුතේ සාමාන්‍යයෙන්
දැන් ඉන්දියාවේ ඉන්න මිනිස්සු ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ ලංකාවට එනකොට ඉන්දියාවේ තිබ්බ කුල ක්‍රමයක් ලංකාවට අරන් ආවනේ. හැබැයි ඉන්දියාවේ කුල ක්‍රමය ලංකාවට අරගෙන ආවට අර ඉන්දියාවේ තිබ්බ චතුර් වර්ණ ක්‍රමය බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන එක ලංකාවේ ආත්තුනේ නෑ. ලංකාවේ කුල ක්‍රමය නිර්මාණය වුණේ කරන රැකියාව අනුව. හැබැයි ඉන්දියාවේ එහෙම වුණේ නෑනේ. ඉන්දියාවේ කුල ක්‍රමයේ තීරණය වුණේ කොහොමද? උපත අනුව. හරි ඒකනේ බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් අර කිව්වේ මොකද්ද? පුද්ගලයෙක් වහලෙක් වෙන්නේද මොනවාද වසලයෙක් වෙන්නේද බ්‍රහ්මණයෙක් වෙන්නේද උපත අනුව නෙමෙයි එයාගේ ක්‍රියාව අනුව කියලා. හරි ඒ අනුව සාමාන්‍ය ඉන්දියාව තුළ උපත අනුව තමයි කුලය තීරණය කළේ. හැබැයි ලංකාව තුළ එහෙම වුණේ නෑ. ලංකාව තුළ සාමාන්‍යයෙන් කුල ක්‍රමයේ ක්‍රියාත්මක වුණේ කරන වෘත්තිය අනුව. හරි ඒ අනුව තමයි පේශකාර. පේශකාර කියලා කියන්නේ රෙදි වියන්න. හරිද? ඒ කියන්නේ ඇඳුම් මහන කට්ටිය. කුම්භකාර කියලා කියන්නේ මැටි භාණ්ඩ නිපදවන අය. මණිකාර කියලා කියන්නේ මණික් කපන අය. කම්මකාර නැත්තම් කම්මල් කරුවන් කියලා කියන්නේ යකඩ වැඩ කරන කට්ටිය. ලෝහකාර නැත්තම් ලෝහකරුවන් කියලා කියන්නේ ලෝහ වැඩ කරන අය. ස්වර්ණකාර කියලා කියන්නේ රත්තරන් වැඩ කරන කට්ටිය. හරි. ඊළඟට ඉන්දියාවේ උසස්ම කුලය වූ බ්‍රාහ්මණ කුලයට ලංකාවේ උසස් තැනක් හිමි නොවිය. හරිනේ. ලංකාවේ සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ කුලයක් ගැන හිම සඳහනක් වෙන්නේ නෑනේ. ඉන්දියාවේ පහත්ම කුලය වූ ශුද්‍රයින් ලංකාවේ නොවිය. ඉන්දියාවේ පහත්ම කුලය වුණේ ශුද්‍ර කුලය. හැබැයි ලංකාවේ එහෙම ශුද්‍ර කුලයක් තිබ්බේ නෑ. ලංකාවේ ඒ වෙනුවට තිබ්බේ මොකද්ද? මිලක කියලා කුලයක් තමයි ලංකාවේ තිබුණේ. හරි. අනුරාධපුර යුගයේ කුල ભેද ඉදා තදින් ක්‍රියාත්මක නොවුණු බව ක්‍රියාත්මක වූ බවට මූලාශ්‍රවල සාධක දක්නට නොලැබේ. උසස් පහත් කුල අතර විවාහයන් පවා මෙකල සිදුවිය. සාලිය කුමරුට අශෝකමාලාව සමග විවාහ වීමට තහනමක් නොවුණු අතර ඇය සමකුල කාන්තාවක් නොවුණු නිසා සාලිය කුමරුට අභිෂේක කිරීමට ඉඩ නොලැබුණි. බුදුදහමේ ආభాෂය ලැබීම මේ தත්ත්වයට හේතු වූ අතර ඉන්දියාවෙන් මෙහි ආ සිරිත් විරිත් බුදුදහමේ බලපෑම අනුව වෙනස් විය. පුතේ සාමාන්‍යයෙන් ওই ලංකාවේ ওই විදිහට බරපතල විදිහට කුල ක්‍රමයක් නිර්මාණය නොවුනේ මොකක්ද බුදුදහමෙන් ලැබිච්ච බලපෑමත් එක්ක. හරි. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඉන්දියාවේ ඉන්න කාන්තාවන්ට ඒ තරම් අර සාමාන්‍යයෙන් යහපත් ප්‍රතිරූපයක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉන්දියාව තුළ කාන්තාවට තියෙන්නේ. හරිද? හැබැයි ලංකාව තුළ එහෙම උනේ නෑනේ. ලංකාව තුළ ඉන්න කාන්තාවන්ට සමාජයේ ඉහළ තැනක් ලැබුණා. දැන් ඉන්දියාව ගත්තොත් එහෙම ඉන්දියාවේ ඉන්න කාන්තාවන්ට මොනවද සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමේ අවස්ථාවක් නෑ. සාමාන්‍යයෙන් අර සති පූජා වගේ දේවල් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් අර වයසින් බාල කුඩා ගැහැණු ළමයින්ව වයසක බමුණන්ට කසාද බඳලා දුන්නා. ඒ නාකි බමුණන් මරණයට පස්සේ මොකද උනේ? එක්ක සිද්ධ වුණා අර ගිනි මෙලේට පයින්න. අපි ඒකට කියන්නේ සති පූජා කියලා. ඒ වගේ දේවල් තිබ්බා. හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවන්ට ඒ වගේ වාතාවරණයක් තිබ්බේ නෑ. ලංකාවේ කාන්තාවන්ට සමාජයේ ඉහළ තැනක් තිබුණා. ඒකට ඒකත් අපිට මෙතෙන්ටම දාගන්න පුළුවන්. ඉන්දියාවේ කාන්තාවන් පහත්කට සැලකුවට ලංකාවේ ඉන්න කාන්තාවන් ඉහළ සාමාන්‍යයෙන් මොකක්ද ඒකට කියන්නේ? ගරු කිරීමක් දීලා ලංකාවේ ඉන්න කාන්තාවන් සාමාන්‍යයෙන් පිළිගැනීමකට ලක් කරා. අපි සාමාන්‍යයෙන් කියනනේ පුතේ ලංකාවේ රජිනියෝ හිටියා. ලංකාවේ පරුමකලූ කියලා කාන්තාවෝ හිටියා. ලංකාවේ භික්ෂුණී ශාසනයේ මහාන වෙච්ච කාන්තාවෝ හිටියා. හරි. එතකොට ලංකාවේ ඉන්න කාන්තාවන්ට ඉහළ තැනක් තිබ්බා කියලා අපිට මෙතනදී කියන්නත් පුළුවන්. හරි. ඊළඟ කාරණාව. ලංකාවටම ආවේනික කලා ශිල්ප බිහිවීම. ඉන්දියාවෙන් අප ලබාගත් කලා ශිල්ප ලංකාව තුළ විකාශනය වීමේදී එහි ඉන්දියානු ස්වරූපය හඳුනාගත නොහැකි තරමට ඒවා වෙනස්කම් වලට භාජනය වී ඇත. ඉන්දියාවෙන් ලංකාවට ගෙන චේතියකර එහෙම නැත්නම් වටදාගේ නැමැති ගෘහ නිර්මාණ ඉන්දියාවෙන් අතුරුදහන් වී බොහෝ කලක් ගතවන තුරු ලංකාවේ ආරක්ෂාව පැවතුණි. ඉන්දියාවෙන් ගෙන බ්‍රාහ්මීය අක්ෂර ක්‍රමයේද ලංකාව තුළදී විකාශනය වී සිංහල අක්ෂරමාලාව බිහි විය. මේ සියල්ල ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටීමේ ප්‍රතිඵල ලෙස පිළිගත යුතුව ඇත. පුතේ සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකිරීමේ කර්මාන්තය ආවේ ලංකාවට ඉන්දියාවෙන්නේ. හැබැයි ලංකාවේ චෛත්‍ය ඉන්දියාවට වඩා වෙනස්නේ. අපි ගත්තොත් එහෙම ඉන්දියාවේ තියෙන චෛත්‍යයක් ගත්තොත් එහෙම. හරි. ඉන්දියාවේ තියෙන චෛත්‍යයක් ගත්තොත් එහෙම ඉන්දියාවේ චෛත්‍යවල හරි. ඉන්දියාවේ චෛත්‍යවල මෙන්න මේ හතරස් කොටුවයි හරිද? ඊට අමතරව ගත්තොත් එහෙම දේවතා කොටුවයි මෙන්න මේ කොත් කැරල්ලයි කියන ඒවා ඉන්දියාවේ චෛත්‍යවල නැහැ.
ඉන්දිය චෛත්‍යවල තියෙන්නේ හතරස් කොටුව වෙනකොට හර්මිකාව කියලා එකක් තමයි තියෙන්නේ. හරි. එතකොට ලංකාවේ එහෙම උනේ නෑනේ. ලංකාවේ හතරස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, උඩම කොත ඔන්න වගේ නිර්මාණය වෙන්න ගත්තනේ. හරි. ඊට අමතරව ලංකාවේ නිර්මාණය වුණානේ අලුත් සම්ප්‍රදාය පිටේ මොනවද වටදාගෙවල් කියලා එකක්. හරි. වටදාගෙවල් සාමාන්‍යයෙන් හැදුවේ මොකටද? මේ එකක් තමයි චෛත්‍ය ආරක්ෂාවට අනික් එක තමයි මොකක්ද වන්දනාමාන කරන කට්ටිය අවුෙන් වැස්සෙන් ආරක්ෂා කරන්න. හරිද? වටදාගෙවල් වගේ දේවල් නිර්මාණය වෙන්න ගත්ත. ගල් කණු දාලා ඒ කුඩි වහලයක් ගහලා හරිද? ඔන්න ඔය වගේ වටදාගෙවල් වගේ දේවල් නිර්මාණය වෙන්න ගත්තා. හරි. හැබැයි ඉන්දියාව තුළ මොකද උනේ? අර වටදාගෙවල් කියන ඒවා ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒ වගේම තමයි අක්ෂරමාලාව. අක්ෂරමාලාව ගත්තාම ලංකාවේ මුල්ම කාලේ සෙල්ලි පිළි උනේ බ්‍රාහ්මීය අක්ෂර කලාව වෙන්නේ. ඒක ආවිත් ඉන්දියාවෙන් තමයි. හැබැයි මොකද උනේ? ඒ බ්‍රාහ්මීය අක්ෂර කලාව ලංකාවට ගැලපෙන විදිහට සිංහල අක්ෂර මාලාවක් යටතේ විකාශනය වෙන්න ගත්තා. හරි. පුතේ එතකොට ඔන්න ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා ලංකාවට බලපෑව මොනවද? විවිධාකාරයේ හරි ලංකාවට බලපෑව විවිධාකාරයේ අපි ගන්න කියනවා සාමාන්‍යයෙන් මොනවද? දේශපාලන හේතු බලපෑව, ආර්ථික හේතු බලපෑව, සමාජ හා සංස්කෘතික හේතුත් ඔන්න බලපෑවා. හරි. එතකොට පුතේ ඔන්න අද දවසේ අපි සාකච්ඡා කරේ හරි අද දවසේ අපි සාකච්ඡා කරේ ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා මොන වගේ බලපෑම්ද ලංකාවට උනේ කියලා. හරි. එතකොට ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා ලංකාවට විවිධාකාරයේ දේශපාලන බලපෑම් ආවා. අපි දේශපාලන බලපෑම් ගැන කතා කරා මොනවද? ලංකාව ස්වාධීන රටක් ලෙස බිහිවීම, ලංකාවට මාවේනික පරිපාලන රටාවක් බිහිවීම, බමුණන් වෙනුවට භික්ෂූන් වහන්සේලා උපදේශකයින් වීම, රජකම උරුම වීමේ නව සම්ප්‍රදායක් ඇතිවීම, ඉන්දියාවට එල්ල වූ ආක්‍රමණ වලට ලංකාව මුහුණ නොදීම. ඔන්න ඔය තමයි අපි දේශපාලන කරුණු වශයෙන් කතා කරන්නේ. ඊළඟට ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා බලපාපු ආර්ථික කාරණාව තමයි ලංකාව තුළ වාරි තාක්ෂණයේ පදනම් කරගත් කෘෂිකාර්මික ආර්ථික රටාවක් බිහිවීම. හරි. ඊළඟට අපි සමාජීය ලක්ෂණ ගැන කතා කරා මොනවද? සිංහල භාෂාව හා සිංහල ජාතිය අනන්‍යතාවයේ මත මේ ලංකාවේ ඉන්න ජනතාව හා භාෂා නිර්මාණය වීම, ඊට අමතරව දේශීය කුල ක්‍රමයට වඩා ඉන්දීය කුල ක්‍රමයට වඩා දේශීය කුල ක්‍රමය වෙනස්ම ආකාරයෙන් නිර්මාණය වීම, ඊට අමතරව ලංකාවටම ආවේනික කලා ශිල්ප ක්‍රමයක් බිහිවීම. හරි පුතේ. එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ ලංකාව ඉන්දියාවෙන් වෙන්න පිහිටීම හින්දා බලපාපු දේශපාලන ආර්ථික සහ සමාජ හා සංස්කෘතික ලක්ෂණ වෙන්නේ. හරි. හරියටම එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන්නේ උච්චරයි. හරිද? අපි එතකොට ඊළඟ දවසේ සාකච්ඡා කරලා බලනවා ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පෙර අපරදෙතික මුහුදු මාර්ග සංදිස්ථානයක පිහිටා තිබීම හින්දා ලංකාවට මොන වගේ දේශපාලන සහ ආර්ථික සමාජ හා සංස්කෘතික බලපෑම් ලැබෙන්න ඇතිද කියලා. හරි. පුතේ එහෙනම් ඔච්චරයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. හරිද? මේක රෙකෝඩින් එකක් මම දානවා. එතකොට අද සම්බන්ධ වෙච්ච නැති ළමයි ටික රෙකෝඩින් ටික බලන්න පුළුවන් ඒගොල්ලන්ට. හරිද? ටියුට් එකේ අදාළ ටික ලියා ගන්න මොන හරි දෙයක් මිස් වුණා නම් ඒ ටිකත් රෙකෝඩින් එක බලලා ලියා ගන්න. හරිනේ. පුතේ එහෙනම් අදට අපි පන්තියේ නම් ඔහොම නවත්තනවා. හරිද? අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. මොකක් එක්කද මොන මාතෘකාව එක්කද? ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පෙර අපරදික මුහුදු මාර්ගයේ සංදිස්ථානයක ලංකාව පිහිටා තිබීම හින්දා ලංකාවට මොන වගේ බලපෑම් එල්ල වුණාද කියලා. හරි. එහෙනම් පුතේ අදට අපි පන්තියේ නම් මෙහෙම නවත්තමු. හැමෝටම එහෙනම් බුස්සර්ණයි ආයුබෝවන්. අපි එහෙනම් ඊළඟ දවසේ හම්බ වෙමු.